කරපිංච තියනවා නම් ඔයයි කොණ්ඩෙටත් හොඳයි හැමටත් හොඳයි. ඔයාලට හිතෙන්න පුළුවන් කරපිංච වලින් මෙච්චර ලොකු බෙනිෆිට් එකක් ගන්න පුළුවන්ද කියලා. ඔව් ළමයි. ඉතින් කරපිංච කියලා කියන්නේ අපි නොහිතුවට මේකෙන් ලොකු බෙනිෆිට් එකක් තියෙනවා. ගොඩාක් ලෙඩ රෝග වලට ඔයාලට එකම විසඳුම මේ කරපිංච තමයි. ඔයාලට මම පෙන්නන්නද මේකෙන් හොඳ රිසල්ට් එකක් මට ආව විදිහ. මේ පේනව නේද? මේ තියෙන මගේ බේබි හෙයාස් ටික මේ තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම මගේ ඉස්සර තිබ්බ නෑ. අපේ පරම්පරාවෙන්ම මේ වගේ නලලේ කොණ්ඩේ නෑ තාත්තා පැත්තේ ඉන්න කට්ටියට. ඉතින් මගේ කොණ්ඩෙත් නෑ අපේ අයියලාගේ කොණ්ඩෙත් ඒ වගේ ගොඩාක් ඉස්සරහා නැහැ. පිටිපස්සෙන් තියෙන ඉස්සරහින් නෑ. මගේ ඉතින් ඒ විදිහට මම හොයලා බලද්දී නලල ගොඩාක් පේනවා ඒකින්ද මම එක එක තෙල් ಜಾති try කරපු කෙනෙක් නෙවෙයි. තාමත් මම එහෙම තෙල් එකක් විශේෂයෙන් පාවිච්චි කරන්නේ නැහැ. පොල් තෙල් හරි කුමාරිකා එක පාවිච්චි කරා. ඒ වුණාට ඒකෙන් මට හිස්සොරි ආවා. හැමෝටම එහෙම දන්නේ නැහැ. ඒ වුණාට මට හිස්සොරි ආවා. ඒකින්ද මම මේක නැවැත්තුවා. නවත්තලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ඉතින් මම ඊට ඔයාලත් එක්ක ෂෙයා කරගත්තනේ මගේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් ටික. ඉතින් ගොඩාක් අය අහලා තිබ්බා සල්ලි නැතුව වේදන් නොකර කොහොමද අක්කේ විටමින්ස් වර්ග අපේ ඇඟට දාගන්නේ කියලා. එහෙම අහපු අයට තමයි මේ ට්‍රික් එක කියලා. කරපිංච අපි බොන්නේ කොහොමද? කරපිංචා කොළ සාමාන්‍ය ටිකක් අරගෙන ඔයාලට ඕන තරමට අරගෙන ඒකට වතුර ටිකක් දාලා හොඳට තම්බ ගන්න ඕනි. තම්බගෙන එක ඔයාලට පෙරාගෙන හරි නැත්නම් මේ විදිහටම හරි උණුවෙන් බොන්න තමයි තියෙන්නේ. නැත්නම් ඔයාලට පුළුවන් කරපිංච කන්න. ඉතින් කරපිංච හැමදාම කන්න ටිකක් චුට්ටක් අරගෙන කන්න සාමාන්‍යයෙන් කොළ 7ක් වගේ කෑවොත් ඇති. ඔයාලා සාමාන්‍යයෙන් නිකන් හපලා කන්න. අපල කන්න පුළුවන් කරපිංචා. ඉතින් කරපිංච කියන්නේ නොගුණ දෙයක් නෙවෙයිනේ. අපි සාමාන්‍යයෙන් ආහාර වලට එක් කරන දෙයක් කරපිංච කියලා කියන්නේ. ඉතින් ඔයාලා කරපිංච පාවිච්චි කරද්දී ඕනම දෙයක් ඕනට වඩා පාවිච්චි කරන්නත් හොඳ නැති හින්දා ඔයාලා හැම වෙලේම කියලා කරපිංච කොළ 30ක් 40ක් එහෙම කන්න යන්න එපා. එහෙම හොඳ නැති වෙන්නත් පුළුවන් සමහර අයට බඩේ අමාරු එහෙමත් ගන්න පුළුවන් ඒකින්ද එහෙම කරන්න එපා. සාමාන්‍යයෙන් කොළ 10ක් වගේ කෑවට අවුලක් නැහැ. ඉතින් මං කියන්නම් කරපිංච වලින් මොනවද තියෙන බෙනිෆිට්ස් කියලා. ඉතින් මම ලියාගෙන තියෙන පොතක මම ඉතින් සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේවල් වල හොඳ දේවල් වගේම නරක දේවලුත් ලියා ගන්නවා. ඒ වගේම ස්වභාවික දේවල් නම් මට ගොඩාක් වෙලාවට අමතක වෙන හින්දා මම කොලයක හරි පොතක හරි ලියාගෙන තියෙන්නේ. දැන් නම් මාස 4ක ඉඳන් පොතක තමයි ලියාගෙන තියෙන්නේ. මෙන්න මේ වගේ බොරුද කියනවා නම් බලන්නකෝ. මෙන්න මේ විදිහට මම ලියාගෙන තියෙන්නේ. කරපිංච වලින් අපිට ලැබෙනවා ලොකුම බෙනිෆිට් එකක් විදිහට කොණ්ඩේ යනවා නම් කොණ්ඩේ මේ විදිහට ඉස්සරහ තට්ටේ නම් කොණ්ඩේ වැවෙනවා. කොණ්ඩේ යනවා නම් කොණ්ඩේ යන එක නතර වෙනවා. ටික ටික තමයි නතර වෙන්නේ. එකපාරට නතර වෙන්නේ නැහනේ. ඒ වගේම සීනි පාලනය වෙනවා. ඔයාගේ හම පැහැපත් වෙනවා. හම ලස්සන වෙනවා. ක්ලියර් ස්කින් එකක් ඕන නම් කරපිංච කන්න. එහෙම කියලා ගොඩක් කන්න එපා. ඒ වගේම කොලෙස්ටරෝල් අඩු වෙනවා. සීනි පාලනය වෙනවා. කොණ්ඩෙට සමට හැම දෙයකම හොඳ දෙයක් තමයි කරපිංච කියන්නේ. ඉතින් එක දෙයක් වෙනුවෙන් ඔයාලා කෑවොත් හැම දෙයකටම බෙනිෆිට්ස් හම් වෙන දෙයක් තමයි කරපිංච කියන්නේ. ඔයායි කොණ්ඩේ යනවා නම් ඔයාට කොණ්ඩෙට කන්න පුළුවන්. ඒ වගේම මේක මම කොණ්ඩෙට පැක් එකක් විදිහටත් පාවිච්චි කරලා තියෙනවා. හෙයා මාස්ක් එකක් විදිහට. ඒක මම වෙන වීඩියෝ එකකින් ගේන්නම්. එකෙන් මයි ගොඩාක් කොණ්ඩේ ෂයිනි වුණා. ඒ කියන්නේ ස්ට්‍රේට් ලුක් එකක්, කෙරටින් ලුක් එකක් වගේ ආවා. දැන් නම් මම ඒක කළා නෙවෙයි. ඉතින් ඒව ස්වභාවික දේවල් නේ. ඉතින් හැමදාටම තියෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. දවස් ඒකට පොඩ සෙම ගන්නවා අඩුයි සාමාන්‍යයෙන්. වෙරළු කොළ වගේ එහෙම නෙවෙයි. ඉතින් කරපිංච වලට සෙමෙච්චර ආවේ නෑ මට. පීනසේ හින්දා සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ඔයාලට. කරපිංච කොළ මාස්ක් එකක් හදන විදිය මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. කරපිංච වලින් ඔයාලට ලස්සන වෙන්න පුළුවන් කියලා මම අද වීඩියෝ එකෙන් කියලා දුන්නේ. ගොඩාක් ටීනේජර්ස්ලා එක එක විටමින්ස් ගන්නවා.
සල්ලි වියදම් කරලා දෙමව්පියන්ගේ සල්ලිනේ තාම ඔයාලා රස්සාවල් කරන්නේ ජොබ්ස් කරන්නේ හම්බ කරන්නේ නැහනේ. ඉතින් විටමින්ස් ඔයාලා කඩෙන් ගන්නවට වඩා ඔයාලයි කෑම වලින් ගන්න එක තමයි ශරීරයට හොඳ ගුණ. ඉතින් ඒකේ හින්දා මම මේ කියපු දේ ඔයාලා හිතලා බලලා පාවිච්චි කරන්න. කෙනෙක්ට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි මම අද ගෙනාවේ. ඕනම් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි නොකර ඔයාලත් එක්ක රිවිව්ස් බෙදාගන්න මම මෙතන තියෙනවා තව 4ක් විතර. ඉතින් මම මේ දේවලුත් try කරන ගමන් ඉන්නේ. ඉතින් මේක තමයි මම මුලින්ම try කරන්න පටන් ගත්තේ. ඒවත් මම ඊළඟ මාසේ හරි ඉක්මනට වීඩියෝස් වලින් ගේනවා හොඳයිද කියලා. සමහර ඒවායින් රිසර්ච් ചെയ്യනවා සමහර ඒවායින් රිසර්ච් නැහැ. ඉතින් අසනීප වෙලා ඉන්න හින්දා සමහර ඔය සීතල වගේ දේවල් try කරන්න බැරුව ඉන්නේ. ඒක හින්දා ඊළඟ මාසේ වගේ try කරලා බලනවා අපහු මම නවත්තලා තිබ්බේ. බෙනිෆිට්ස් තියෙන ඒවා විතරක් ඔයාලා ඉල්ලුවොත් මම try කරන්නම් දෙන්න. ඉතින් හැමෝටම ආදරෙයි. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.